නෑ මගේ සුබ උදෑසනක් වේවා සහෝදර සහෝදරවරුනි. අද නම් ඊරමාම සැරටම පායලා තියෙනවා. කඩින් දවස් දෙක තුනේම වැස්සනේ. ඒ නිසා අද නම් ටිකක් ලස්සනට දවස තියෙනවා. ඉතින් මං අද ගොඩ කාලයකට පස්සේ vlog එකක් අරගෙන ආවා. ඇත්තටම මම vlog ගෙනාවේ නැත්තේ මම මේ දවස් ටිකේම ගෙදරම තමයි ඉන්නේ. ඉතින් ගෙදර ඉන්නකොට ගෙදර කරන දේවල් එක්ක මං ඔයාලට vlog ගෙනල්ලා තියෙනවා. ඒ නිසා මං එහෙම vlog ගෙනාවේ නෑ. එතකොට කම්මැලි බලන්න හිතෙන්නේ නැහැ. එපා වෙනවා. ඒ නිසා මං vlog ගේන්න එච්චර උනන්දු කරේත් නැහැ. මොකද මං ගෙදර හිටපු නැති නිසා. ඉතින් අද දවසේ වෙන්නේ අද අපේ ගෙදර දානේ. ඒ නිසා අම්මා කිව්වා මට මල් කඩන්න කියලා. එහෙනම් මං ඉතින් උදේම මුංගට කිරිබත් සමග මං හදාගත්ත ලුණු මිරිස් කාලා පන්සලට අරන් යන්න මල් කඩන්න ගියා. ඉතින් අද අපේ අක්කලාත් යනවා කිව්වා. අම්මා ගෙදර ඉන්නවා නම් අක්කා ඉතින් මෙහෙ තමයි. ඒ නිසා වුණ මම පන්සල් යන්න මල් කඩාගෙන පන්සල් යන්න ලැහැත්ති වුණා. නෑ මගේ අපේ අම්මගේ මම සේප් එක දාගත්ත කියලා එක්කෙනෙක් මාත් එක්ක වඩ. ඉතින් ඔයාලා ගෙදරත් ඉන්නවනේ මෙන්න මේ වගේ වයසක හොම්බ ගෙඩියක්. අපේ ගෙදර නම් ඉන්නවා මැස්ස කකා ඉන්න හොම්බ ගෙඩියක්. ඉතින් හොම්බ ගෙඩියත් එක්ක චුට්ටක් ඉඳලා පන්සලට ගිහිල්ලා ආවා. පන්සලට ගිහිල්ලා මම ෆෝන් එක අරන් ගියේ නෑ. ඒ නිසා ෆෝන් එකෙන් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරුණා පන්සලේ සිද්ධ වෙච්ච දේ. ඊට පස්සේ අපේ මස්සිනා පොඩ්ඩට කෑම එකක් දෙන්න අක්කත් එක්ක එයාගේ ෂොප් එකට යන්න ඕනේ. ඉතින් මායන්ටයි ලෑස්ති වුණා ඒකලා ටවුන් එකට යන්න. ඊට පස්සේ අයියට කෑම එකක් දීලා අපි දෙන්නට තිබුණා. ඒ කියන්නේ අද හවසට බර්ත්ඩේ පාටි එකක් තියෙනවා අපේ නෑදෑ වෙන චූටි බබෙක්ගේ. ඉතින් එයාගේ බර්ත්ඩේ පාටි එකට යන්නේ. යාට gift එකක් ගන්න අපි දෙන්න ටවුම පුරා ඇවිද්දා. ඒකල අක්කටත් බඩු ටිකක් ගන්න තිබුණා. ඒ ටිකත් අරගෙනම තමයි ගෙදර ආවේ. එහෙනම් මේක මෙසෙල්ලා බඩුවක් ගන්න. ඊට පස්සේ ඉතින් ඒ බඩු ටිකත් අරගෙන නැවත ගෙදර බලා ගමන් කරා. අපි දෙන්න ගෙදර එනකොට මං හිතන්නේ 2:00 දෙකට විතර ඇති. මම මලක් ගහගත්තා. ලස්සනයි නේද? මේ අපේ අක්කට කැතයිලු අපේ අක්කට ලැජ්ජයිලු මලක් ගහගෙන පාර යන්න. ලස්සනයි නේද රත්තරන් යාළුවෝ? රත්තරන් ෂෝක් කියන්නේ. මේනේ. මේ බලන්න ලස්සන කොච්චර ලස්සනයිද බලන්න. මියා කියනවා මාරේ පලක් ගහගෙන යන්න මෙයාට ලැජ්ජයි. ගෙදර එන ගමන් ක්ලිනික් එක ළඟ අරලිය ගහේ වැටලා තිබුණු මලක් අහුලගෙන මං කණේ ගහගෙන ආවා. ඒකට අපේ අක්කා හුච ගගා එනවා බොරුවට. ආපු ගමන් කරේ බත් කාපු එක උදේ කිරිබත් කාපු නිසා බඩගිනි. අපේ අම්මගේ දානේ බත් එක හොඳට කෑවා. ඉතින් හවස අපි හැමෝම ගියා චූටි පුබාගේ බර්ත්ඩේ එකට. ඉතින් බර්ත්ඩේ එකට යනකොට මට ෆෝන් එක අරන් යන්න බැරි වුණා. ඒ අක්කා කෙනෙක් තමයි මට වීඩියෝ ක්ලිප්ස් ටික එවුවේ. ඉතින් අපි යාගේ කේක් එක කපලා යාට gift දීලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා නෝක තමයි අපේ කට්ටිය ඉතින් කන්න පටන් ගත්තේ. කියන්න ඔයා. කන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනේ. කෑම තමයි ජීවිතේ රත්තරන් යාළුවනේ කියලා එයා කනවා. ඉතින් අද දවසේ ඔය විදිහට තමයි මම ගෙවුනේ. එහෙනම් තව vlog එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි. bye bye good night.